who is handling the motorcycle. මීළඟ තරගයට සියල්ල සූදානම්. යතුරු පැදි අංශයේ සිලින්ඩර්ධාරිතාවය 125 සිට 150 දක්වා වන 2 ස්ට්‍රෝක් තරගිසව ආරම්භ කිරීමට ගෲප් M කාණ්ඩයේ යටතේ ස්ටෑන්ඩඩ් මොඩිෆයිඩ් තරගිසවක් වශයෙන් මේ හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ තාවකීන් Yamaha TZR යතුරු පැදි භාවිතා කරන අතරතුරේදී Aprilia RS125 රථත් භාවිතා කරනවා. ඒ අතරතුරේ රථ දෙකක් සෙසු සියල්ල Yamaha TZR යතුරු පැදි භාවිතා කරන මේ අංක 94 ඔබ දකින්න. අංක 94 කෞශල් පෙරේරා. අංක 26 කාලගණනයේ ප්‍රමුඛයා ලක්ෂිත පට්ටපොළ. මේ අංක 31 පසුපසින් රයෝන් සමරනායක. එකයි දෙකයි තුනයි හතරයි රථ 7ක් යතුරු පැදි 7ක් දැන් සූදානමින් වට 6ක් පුරා තමන්ගේ ධාවන රිද්දීය ආක්‍රමණික තරගරටාව විදර්ශනය කිරීම සඳහා මෙන්න ඒ ආරම්භය බලමු. M කාණ්ඩයේ යටතේ විතරගේ ක්‍රියාත්මක වන්නේ මොටරසයිකල් 125cc up to 150cc. අංක 97 ඉදිරියේ. Well, 84 ඉදිරියේ. Well, that is Bisat Alves. Recently, I have seen him performing pretty well. He's one of the newcomers, but with a lot of talent behind him. He has proven himself, Bisat Alves. So basically, today, though he was on second on position, but currently giving a good, close fight to the pole position, who is Kaushal Pereira. Nimesh Chandarwan. වම් පස්සේ. Well, Bisat Alves on competition number 84. දිගු වරලසකට හිමිකම් කියන තාවකී නිමේෂ් සඳරුවා. එවැනි තාවකී පිළිබඳව මතක අවදි කළා. ඕදික සීමල් මළුවේ. අප කලක් සුපර් බෝල් රත්තරන්ංශයේ දුඩු තරගකරුවෙක් ඔහුගේ අනන්‍යතාවයේ බවට පත්ුනේ ඔහු ධාවනයේ නිරත වන විට පිටුපසින් සුලගේ නිලදෙන ඔහුගේ දිගු කොණ්ඩය නැත්නම් දිගු වරලස. Well, we saw one of the Patiraga's too, didn't we? ප්‍රථම තරග වටය අවසන්. දෙවැන්නට අවසන්. එවන විට පැහැදිලි එක පෙළක් පේලියක් බවට පරිවර්තනය වී තිබෙනවා. Nimesh Chandarwan, Bisat Alves in second. No changes in place. This is the TZR 125, or I would rather say the standard modified motorcycles over 125cc up to 150cc, two-stroke event, and we got two Aprilias in action, while the rest of it all the TZR older bikes in action. සමහර විට මේ තරගයේ දැන් පිළිගැසෙන ආකාරය පිළිබඳව සම්කිරීම තිබෙන්නේ නිකන් සංඥාව එන්නේ මුල් ස්ථාන අතර ලොකු වෙනසකට ඉඩකඩක් නොතබා එක හා සමාන පරතරෙන් තබාගෙන තරගයේ ක්‍රියාත්මක වන බවටද නැත්නම් පසුපසින් නොසිතූ ආකාරයේ ආක්‍රමණයකට සියලු පිඹුරුපත් සැකසෙන දෛවයකටද බලමු. දෙවන තුන්වන ස්ථාන වෙනුවෙන් සරණ තීරණාත්මකයක් බවට පරිවර්තනය වෙනවා. අනිවාර්යෙන්ම එතන ලැබෙන උණුසුම ඉදිරියේ රැඳෙන ධාවකයාට ආමතර පීඩනයක් එක්කාසු කරනවට කිසිම සැකයක් නැහැ. අංක 48 චමෝද්‍ය ඉහගේ දැන් තුන්වන ස්ථානයේ ඔහු හොඳ අභියෝගයක් හදනවා. දැන් විසත් අල්විස් එරෙහිව battle between two motorcycle manufacturers, Aprilia against Yamaha. Aprilia leading the race, followed by second and third on the Yamaha TZR. As I told you, Aprilia is a new version, and considering the Yamaha TZR is more than 2 decades, more than 20 to 25 years old motorcycles, the Yamaha TZR. But today it has become a very competitive event. I know since of 20 years it has been racing and everybody is happy racing it. It's an economical bike for racing and you can find spares. All in all, number 7, Nimesh Chandarwan in the Aprilia, cruising along. Gradually he is increasing his lead. Nimesh, what a rider he has proven himself ahead of Bisat Alves and Kaushal Pereira. They are also 48.
which is Chamodya Ehage. So it is Nimesh, Bisat and Chamodya in first, second and third place respectively. මෙන්න ආසන්න අවස්ථාව නිර්මාණය කරනවා බිසත් අල්විස් සහ චමෝද් එහගේ අතර ඒ අතරතුරේදී ඒ පීඩනෙන් මිදී නිදහසේ නිස්කාසී තමන්ගේ ධාවන රිද්මය සකසා ගන්නවා නිමේෂ් සඳරුවන්. නිමේෂ් සඳරුවන් භාවිතා කරන්නේ ඇප්‍රිල්ලා RS125 යතුරු පැදියක්. නමුත් පසුපසින් පැමිණෙන ධාවකයන් දෙදෙනාම භාවිතා කරන්නේ Yamaha TZR යතුරු පැදිය. ටෝනි සඳහන් කළ ආකාරයට Yamaha TZR කියලා කියන්නේ දශක දෙකක්වත් අඩුම තරමේ අවුරුදු 20ක් නැත්නම් 25ක්වත් පැරණි ඉතිහාසයකට හිමිකම් තියෙන මීට අවුරුදු 20කට 25කට කලින් ලංකාවට ගෙන්වූ වාහන. නමුත් ඇප්‍රිල්ලා මේ අලුත්ම වර්ෂන් එක නැත්නම් ඔවුන්ගේ අලුත්ම මාදිලිය තමයි මේ හඳුන්වා දී තිබෙන්නේ. ඒ නිසා කාලයන් අතර දශක කිහිපයක් අතර සටනක් හැටියට මේ හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. වටහයකින් සමන්විතයි. හතරවන තරඟ වටේ මේ ගුස්නෙක් කලාපයේ පසු කරමින් ඉන්නේ. පිටිපස කලාපයේ දෙවන තුන්වන ස්ථාන වෙනුවෙන් සටන තීරණාත්මකයි. හොඳ සටනක්. එක එල්ලේ එක සමීපයේ මේ දෙදෙනා තරඟ කරමින් ඉන්නවා. ආසන්න තරඟකාරින් බවට පරිවර්තනය වෙමින්. මේ අංක 7 මේ සඳරුවන් දැන් මදක් පීඩනයෙන් පරිබාහිර වී තිබෙන ආකාරයක් දැක්වෙන්න පුළුවන්. හොඳ පරතරයක් හදාගෙන තිබෙනවා ඔහු. නමුත් පිටුපසින් චමෝද්‍ය එහාගේ සටනක් තිබෙනවා බිසත් අල්විස් එක්ක. නමුත් තවදුරටත් බිසත් තමන්ගේ දෙවන ස්ථානය ඕයවර බිසත්ගෙන් ගිලිහි යනවා දෙවන ස්ථානය. දෙවන ස්ථානයේට දැන් හිමිකම් කියන්නේ පසුපස සිට කැපී පෙනෙන ආක්‍රමණයක් සිදු කළ චමෝද්‍ය එහාගේ. බලමු චමෝද්‍යට එරෙහිව බිසත් කොහොමද ගෞරවය උදුරා ගැනීමේ සටන සඳහා පෙළඹෙන්නේ කියන කාරණාව. දකුණු පස කෙළවරින් කෝණය හදා ගන්නවා. බලමු ගුස්නෙක් කලාපයට අවතීර්ණ වන විට මේ ජයග්‍රාහකයා මේ පෙරමුණේ රැඳෙන තරඟකරුවා. ඔහුට තියුණු භාවය අඩුයි. නමුත් තියුණු සටන්කාමී තරගයේ තිබෙන්නේ පසුපස කලාපයේ දෙවන ස්ථානයේදී. ඒ සටනේ ක්‍රමක්‍රමයෙන් බිසත් අල්විස් පසුපසට කරමින් ඉදිරියට එන්නට සමත්කම් දක්වනවා චමෝද්‍ය එහාගේ. වැඩි කලබලයක් නැහැ. වැඩි පරිවර්තනයක් නැහැ. සිදුවුණු පැහැදිලි එකම එක පරිවර්තනය තමයි බිසත් අල්විස් පසු කර යන්න සමත්කම් දැක්වීම චමෝද්‍ය එහාගේ විසින්. නමුත් ඒ පරතරය තීව්‍ර තියුණු බැරෑරුම් එකක් නෙවෙයි. ඕනෑම මොහොතක වෙනස් කළ හැකි බිසත් අල්විස්. නමුත් ඒ කරන්නට ඉතිරි වී තිබෙන්නේ තව කිලෝමීටරයකට ආසන්න දුර ප්‍රමාණයක් පමණයි. මේ කෙටි ධාරිතාවයේ ඇතුලේ ඔහුට ලොකු වෙනසක් කරන්න පුළුවන් කමක් තියෙයි. ප්‍රශ්නාර්ථයක්. Final lap with change of place between Bisat Alvis and Chamodya Ehage. Chamodya taking over Bisat Alvis and coming into second place as that now we are in the last 2 meters of this event with Nimesh Sandarwan riding Aprila comfortably. Looks like he's going to take the checkered flag in style. Well, can he make it? And we also have Chamodya Ehage in second place and Bisat Alvis in third place. Well, this is Nimesh Sandarwan celebrating his victory, followed by Chamodya Ehage and Bisat Alvis. So that's the end of another spectacular event, which is the Group M Standard modified motorcycles over 125cc up to 150cc two-stroke. අද දවසේ ක්‍රියාත්මක වුණු 16 වන තරගයේ සවුවෙන් නිමාව. First runner-up is Chamodya Ehage. And the winner of this event is WM Nimesh Sandarwan.
Mr. Dilhara Punchiheva, Assistant Treasurer, RSCA. Moving on with the next set of awards. Group Supermotard, 1 make Kawasaki Tracker, 250cc 4-stroke.